ඉතින් ඔයාලත් රෑ වෙලා දළදා මාලිගාවට ගිහින් තියෙනවද? ඉතින් මේ තියෙන්නේ අපි රෑ වෙලා දළදා මාලිගාවට ගිහිල්ලා අපි ලැබපු අත්දැකීම. බලන්නකෝ ඉතින් සෙනග නම් පොඩ්ඩක්වත් අඩු නෑ රෑ වෙලත්. අපි කීයටවත් හිතුවේ නෑ මෙච්චර සෙනගක් මේ වෙලාවේ මාලිගාවේ ඉඳී කියලා. ඉතින් මේ වගේ සෙනගක් මැද්දේ හරිම අමාරුවෙන් තමයි මම මේ වීඩියෝ කරගත්තේ. මම දන්නවා අපේ දළදා වහන්සේට නමස්කාර කරන අපේ බැතිමතුන් මෙහෙම හරි දළදා වහන්සේ දැක ගන්න ගොඩක් කැමතියි කියලා. ඉතින් හවස යාමේ මෙච්චර පිරිසක් මේ මාලිගාවට ඇවිල්ලා දළදා වහන්සේ වැඳ පුදා ගන්නවා. රාත්‍රිය නිසා මේ හේවිසි සද්දය මාලිගාව පුරාම පැතිරිලා තියෙනවා. ඉතින් මම මාලිගාවේ ගියේ දළදා ප්‍රදර්ශනයට කලින්. මේ තියෙන්නේ දළදා පෙන්වන්න මාලිගාවේ වැඩ කටයුතු සිදුවෙන ආකාරය. ඉතින් අපි දළදා වැඳ පුදාගෙන මාලිගාවෙන් එළියට ආවා. මේ තියෙන්නේ මාලිගාවෙන් පිටත අපිට රාත්‍රියට දිස්වෙන ආකාරය. ඇත්තටම මාලිගාවේ මේ වෙලාවේ තියෙන්නේ පුදුම නිස්කලංක බවක්. වටපිටාවේ තියෙන්නේ හරිම සෞම්‍ය පරිසරයක්. ඇත්තටම මාර විදිහට හිත නිවෙනවා. ඔයා මේ වගේ වෙලාවක මාලිගාවට ගිහින් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම දන්නවා මම මේ ඔයාලට කියන දේ ඇත්තටම ඔයාලා අත්විඳලා තියෙනවා කියලා. මම කලින් කිව්වා වගේ ඔයාලට ඇහෙනවා ඇති මේ නෙත් බෝධියේ පරිසරයටත් හේවිසි සද්දය ඉතාමත් හොඳට ඇහෙනවා කියලා මේ වෙලාවේ. ඉතින් අපි ඒ දවසේ බෝධි පූජාව පැවැත්වුවේ මෙන්න මේ නෙත් බෝධියේ. රාත්‍රිය නිසා මාලිගාවේ අවට දර්ශන අපැහැදිලි වුණත් ඇත්තටම මට කියන්න ඕනේ උනේ ඔයාලත් අනිවාර්යෙන්ම හවස් යාමයක පුළුවන් නම් දළදා වහන්සේ වැඳ පුදා ගන්න යන්න කියලා. මොකද ඔයාලට අමුතුම හැඟීමක් අමුතුම නිදහසක් මේ වෙලාවේ දැනෙන්න පුළුවන්. එහෙනම් ආයෙත් දවසක හමු වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක් වේවා.